හලෝ කොහොමද යාළුවනේ මම අද මයික් දෙකක් ගෙනාවා වයර්ලස් මයික් දෙකක් එකේ ඒ දෙකේ රිවිව් එකක් තමයි මම දැන් ගේන්න යන්නේ බලමු මේ දෙකෙන් කෝකද හොඳ කියලා අපි චෙක් කරලා බලමු ඉතින් මේක ඔයාලට පෙන්වන්නම් මේක එන්නේ මේ විදිහට මයික් මේ කෙලින්ම ෆෝන් එකට කනෙක්ට් කරන්න තියෙන්නේ iPhone එකටත් පුළුවන් නැත්නම් type C එකක් තියෙනවා මේක කෙලින් ෆෝන් එකට කනෙක්ට් කරලා තියෙන්නේ මේක සුදු පාට ලයිට් එකක් පත්තු වෙන්නේ ඒක ඔටෝ වෙවි තියෙනවා ඊට පස්සේ මේකේ එතන තමයි charging point එක තියෙන්නේ වොලියම් අඩු වැඩි කරගන්නත් පුළුවන් ඊට පස්සේ මේ power button එක ඔබාගෙන ඉන්නකොට මෙතන මේක ඔටෝ blink වෙනවා ඊට පස්සේ අරක ෆෝන් එකට මේක ෆෝන් එකට ගහලා තිබ්බහම මෙතනින් ඔටෝම කනෙක්ට් වෙනවා කනෙක්ට් වුණාට පස්සේ මෙතන මේ පේනව නේද මේකත් ඔටෝම තියෙනවා ඔන්න මම කනෙක්ට් කරලා පෙන්නන්නම් අන්න දැක්ක දැන් කනෙක්ට් වෙලා තියෙන්නේ එහෙම තමයි ඒක කනෙක්ට් වෙන්නේ අපි දෙකම චෙක් කරලා බලමු කොහොමද කියලා එතකොට අනිත් එක මේකේ කේබල් එක තියෙනවා data කේබල් එක මේකෙත් අනිත් එකෙත් තියෙනවා ඒ වගේ data කේබල් එකක් එතකොට ඒකෙත් ඒ විදිහම දෙකක් තියෙනවා අය මේක ෆෝන් එකට කනෙක්ට් කරද්දී මේ charge කරන පෝට් එකක් තියෙනවා මේකෙත් මේක ෆෝන් එකට කනෙක්ට් කරන්න තියෙන්නේ මේකේ පත් වෙන්නේ නිල් පාට එක ලයිට් එක ඔටෝ වෙන්නේ එතකොට මේකෙත් ඒ විදිහමයි ෆෝන් එකට කනෙක්ට් කරා අන්න එක ඒක කනෙක්ට් කරලා තියෙන නිල් පාට එක පත් වෙනවා මේක ගැලවුවොත් දැන් ඩිස්කනෙක්ට් වුණා ඩිස්කනෙක්ට් වුණාම එහෙමයි කනෙක්ට් වුණාම නිල් එක පත් වෙලාම තියෙනවා ඒක තමයි මේක කනෙක්ට් වෙන්නේ අපි බලමු සවුන්ඩ්ස් කොහොමද කියලා මේ වගේ ඉතින් මේක චෙක් කරලා බලමු හරි දැන් කනෙක්ට් වෙලා තියෙන්නේ දැන් මේකෙන් තමයි මම කතා කරන්නේ බලමු ඊට පස්සේ චෙක් කරලා කොහොමද දැන් ඔයාලට නම් ඇහෙනවා ඇති මම මේක රේඩියෝ එක ඉවරලා තමයි බලන්න වෙන්නේ කොහොම සවුන්ඩ් එකක්ද කියලා මේක මේ සවුන්ඩ් එක තමයි මේකේ තියෙන්නේ අපි අනිත් එකත් චෙක් කරලා බලමු කොහොමද කියලා මේක බලමු කොහොමද කියලා ඒක දැන් බ්ලින්ක් වෙවි තියෙන්නේ තාම ෆෝන් එකට කනෙක්ට් කරේ නැහැනේ අර දැන් කනෙක්ට් වෙනවා මේකේ සවුන්ඩ් එක කොහොමද කියලා බලන්නකො මේ දැන් අනිත් එක කනෙක්ට් කරලා තියෙන්නේ මම නම් බලපු විදිහට මේකේ සවුන්ඩ් තමයි ක්වොලිටි එක තියෙන්නේ අරගේ පොඩි නොයිස් ගතියක් තියෙනවා නොයිස් එක වැඩි අර කලින් එකේ මේකේ ඊට සාපේක්ෂව අඩුයි ඔයාලත් මේ වීඩියෝ එක බලලා කියන්න කෝකද හොඳ කියලා කමෙන්ට් එකක් දාන්න එහෙනම් channel එක subscribe කරන්න ඕනේ අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න දෙකෙන් කොයි එකද හොඳ කියලා එහෙනම් thank you හැමෝටම